Hey guys, welcome back to my YouTube channel. ඉතින් වෙනද වගේම ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ මගේ self care routine එක. ඒ කියන්නේ මගේ body එක කොහොමද මම maintain කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වෙයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක enjoy කරයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝගේ ජීවිතේටත් මොනවා හරි දෙයක් ගනී කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම මම මාසයකට එක දවසක් මගේ self care වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. මාසයකට එක දවසක් කියන්නේ මම මේ කරන දේවල් මාසෙට එකම එක දවසක් නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ මම මාසෙට සතියක් කරන දේවලුත් තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නකෝ අද මම eyebrows හැදුවා කියලා. ඉතින් දැන් සතියක් විතර ගියාට පස්සේ තනින් තන hair වැවිලා තිබ්බොත් මම eyebrows ආයෙ neat කරගන්නවා. ඒ වගේ දේවල් කරනවා. ඒ කියන්නේ මම සතියක් face pack දානවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වුණාට මම මාසෙකට එක දවසක් වෙන් කරගෙන මේ දේවල් step by step මුල ඉඳන් කරනවා. ඉතින් ජූලි මාසේ අද තමයි මගේ මේ මාසේ self care routine day එක වැටිලා තියෙන්නේ. ඉතින් girl කෙනෙක් අනිවාර්යෙන් self care කරන්න ඕනේ. තමන්ගේ body එක maintain කරගන්න ඕනේ. තමන්ගේ color එක maintain කරගන්න ඕනේ. ඉතින් මම මගේ maintain routine එක ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි.
මම ගේනවා තව. එතකොට මම මේ විදිහට මගේ පැක් ටිකත් මම අරගෙන එන්න. මේක අපි ස්කින් එකේ පැය භාගයක් විතර තියන්න ඕනේ. ඉතින් එතකන් අපි නේල්ස් ටික පොලිෂ් කරගන්න යමු. මම බ්ලැක් කලර් නේල් පොලිෂ් එකක් තමයි කලින් ගාලා හිටියේ. ඉතින් මම ඒක රිමූව් කරලා වයිට් කලර් නේල් පොලිෂ් එකක් ගන්න හිතුවා. ඉතින් ඉස්සෙල්ලා මම බේස් කෝඩ් එක ගෑවා. ඊට පස්සේ තමයි මම වයිට් කලර් නේල් පොලිෂ් එක ගෑවේ. ඊට පස්සේ දැන් මේ ගන්න ඒක උඩින් টොප් කෝඩ් එක. ඉතින් බලන්න ලස්සනද කියලා. මම මගේ අතේ නේල්ස් ටික පෙන්නන්නේ නැහැ. මොකද මම අතේ නියපොතු හපනවා. ඉතින් ඒකේ කට් කරන්න දෙයක් නැහැ. දැන් මම ස්කින් එකට ඇප්ලයි ෆේස් එකට හොඳට ඇබ්සෝබ් කරගන්නවා. ඊට පස්සේ මම යූස් කරනවා ද ඕඩිනරි එකේම එන කැෆේන් සීරම් එක. ඉතින් ඒක අයි සීරම් එකක්. ඒක මම ඇස් වටේට යූස් කරනවා. ඒත් එක්කම මම යූස් කරනවා ඩාර්ක් ස්පොට් කරෙක්ටිං ග්ලෝ සීරම් එක. ඉතින් ඒක හොඳයි පිම්පල්ස් වලට. එතකොට පිම්පල්ස් මාක් තියෙන අයට. ඉතින් මගේ මේ දවස්වල පොඩ්ඩක් පිම්පල් මාක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේක යූස් කරනවා. මම මේ දවස්වල යූස් කරන ලිප් බාම් එක තමයි ප්ලස් වයිටින් එකේ එන ලිප් බාම් එක. ඉතින් ඒකෙන් හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් මම ස්පාසිලෝන් පර්ෆියුම් එකත් ස්ප්‍රේ කරගෙන මම රැට නිින්දට යන්න කලින් නම් අනිවාර්යෙන්ම කකුලේ යටිපතුල් වල වැස්ලින් ඇප්ලයි කරගන්නවා. මොකද එතකොට පැලෙන්නේ නැහැ. එතකොට මොයිස්චර් ගතිය තියෙනවා. ඉතින් ඒත් එක්ක මම අනිවාර්යෙන් සතියකට සැරයක් C විටමින් එකක් ගන්නවමයි. ඉතින් ඔන්න ඔහොම තමයි මම මගේ සෙල්ෆ් කෙයාර් රූටින් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මම මේ යූස් කරපු ප්‍රොඩක්ට් වලින් සමහර ප්‍රොඩක්ට් මම ගොඩ කල් ඉඳන් යූස් කරගෙන එනවා. සමහර ප්‍රොඩක්ට් මම කාලෙන් කාලෙට වෙනස් කරනවා. එකම ප්‍රොඩක්ට් එක නෙමෙයි මම යූස් කරන්නේ. ඒත් එක්කම මම මේ අද යූස් කරපු ප්‍රොඩක්ට් මම හැමදාම යූස් කරන්නේ නැහැ. මම මේ ප්‍රොඩක්ට් සතියක් යූස් කරනවා. ඊට පස්සේ සතියක් මුකුත්ම ස්කින් එකට මුකුත්ම ඇප්ලයි කරන්නේ නැතුව ඉන්නවා. ප්‍රොඩක්ට් මුකුත් යූස් කරන්නේ නැති සතියේ
මම කොමාරිකා ගන්නවා එතකොට මොකක් හරි පැක් එකක් යූස් කරනවා එහෙම දේවල් කරනවා අනික මම මේ අද යූස් කරපු ප්‍රොඩක්ට් වලට අමතරව තව මගේ රේන්ජ් තියෙනවා 3ක් විතර ඉතින් ඒ දේවල් මම මාරු කර කර තමයි යූස් කරන්නේ මොකද මම එකම ප්‍රොඩක්ට් එකකට මගේ ස්කින් එක හුරු කරගන්නේ නැහැ එක ප්‍රොඩක්ට් මම යූස් කරනවා මගේ ස්කින් එකට ගැලපෙන ඉතින් මම දන්නේ නැහැ ඔයගොල්ලෝගේ ස්කින් එකට මේ ප්‍රොඩක්ට් ගැලපෙයිද කියලා. ඉතින් ඔයගොල්ලෝත් ඔයගොල්ලෝගේ ස්කින් ටයිප් එක හොයාගෙන ස්කින් එකේ තියෙන ඩැමේජ් වලට හොඳ ප්‍රොඩක්ට් යූස් කරන්න. මම හිතනවා මගේ මේ බ්ලොග් එකෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ජීවිතේට මොකක් හරි හොඳ දෙයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මෙහෙම තමයි මම මගේ self care routine එක ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ. මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. තවත් ලස්සන vlog එකකින් අපි හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. See you soon. Bye bye.